අපි බලමු මේ ඍෂිවරයාට තියෙන බලගතු හැකියාවන් මොනවද කියලා. පළවෙනිම දේ තමයි මේ ඍෂිවරයාට බැලු බැලමට පේනවානේ මොකක්ද? කේශ කල්යාණී අපි කියනවා මොකක්ද? තෙල් එකක්. එතකොට මෙයාට මොනවද තියෙන හැකියාව? තෙල් එකක් කියපු ගමන් ඔයාට මතක් වෙන්නේ හිසකෙස් සම්බන්ධ ගැටලු විතරයි. හැබැයි මේ ඍෂිවරයා හිසකෙස් වලට විතරක් නෙමෙයි එතනින් එහාට ගිහිල්ලා ඊටමත් හොඳ අපිට ඊට වඩා වැඩි බලගතු හැකියාවන් කිහිපයක්ම පෙන්නලා අමාරයි මේ වෙන්නේ. අපි දැන් ගත්තාම අපි දන්න දෙයක් තමයි ඔයාලා හැම කෙනාටම ඇති හිස් හොරි ප්‍රශ්නේ. මොකද්ද? ඩැන්ඩ්‍රෆ් ප්‍රශ්නය ඇති. එතකොට මේ ඍෂිවරයා කොහොමද මේ ඩැන්ඩ්‍රෆ් ප්‍රශ්නය නැත්තටම සදාකාලිකවම නැති කරන්නේ? මං කියලා දෙන්නම් කොහොමද කියලා. මෙයා ගත්තාම මෙයා මං කියවනේ හැදිලා තියෙන්නේ කොහොමද? අපි මේ ඍෂිවරයා හැදිලා තියෙන්නේ ගැනඩෝම පවුඩර්, කලාදුරු කුඩු සහ අපේ අපි කියනවා අති පිරිසිදු පොල් තෙල් භාවිතය. එතකොට මොකද්ද වෙන්නේ? අපේ මේ අපි කියනවා හිස් හොරි ඇති වෙන්නේ අපේ මේ හිස් කබලේ තියෙන වියලීමත් එක්ක ඒ ඇතිවන ආසාදන එක තමයි හිස් හොරි කියන දේ ඇති වෙන්නේ. එතකොට මේක නැති කරගන්නේ කොහොමද? ගැනඩෝම පවුඩර් වලින් මොකද කරන්නේ? අපේ හිසකෙස් අපේ හිස් කබලේ තියෙනවා නම් මොකක්ම හරි අපි කියන මොනවද? සාමාන්‍යයෙන් විකෘති සෛල මොනවා හරි විකෘති සෛල මොනවා හරි වැඩෙමින් පවතිනවා නම් ඒ සියල්ල විනාශ කරලා දානවා මේ ගැනඩෝම පවුඩර් එක විසින්. එතකොට මොකද වෙන්නේ? ඔයාගේ හිසකෙස් වල කිසිම අහිතකර දෙයක් අලුතෙන් හැදෙන්න හැකියාවක් නෑ. ඒ වගේම කලාදුරු කුඩු වලින් මොකද කරන්නේ? විස බීජ නැසනවා. මේ කිසිම අහිතකර දෙයක් අහිතකර ද්‍රව්‍යයක් ඔයාගේ හිසකෙස් වල තියෙන්න දෙන්නේ නෑ. එයා විස නැසීමක් කරනවා. එහෙනම් පොල් තෙල් වලින් මොකද කරන්නේ? අතිපිරිසිදු පොල් තෙල් වලින් ඔයාගේ හිස් කබලේ තෙතමනේ රඳා පවත්වා ගන්න. එතකොට මොකද වෙන්නේ? මේ හිස් හොරි කියන කෙනාට මේ හිස් හොරියට ඉන්න විදිහක් නැහැ. එයාට අනිවාර්යෙන්ම යන්න සිද්ධ වෙනවා. එහෙනම් මතක තියාගන්න හිස් හොරි වලට අපි කියනවා ප්‍රත්‍යක්ෂ 100%ක් රිසර්ච් තියෙන හොඳම විසඳුම තමයි ඉංග්‍රීසි ඔයිල් එක කියලා කියන්නේ. ඊට පස්සේ ගත්තාම ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි කොණ්ඩේ යනවා. කොණ්ඩේ යන ප්‍රශ්නේ ගොඩාක් අයට තියෙනවා. පීරුවට පස්සේ කොණ්ඩේ ගොඩාක් කැඩිලා එනවා. දැන් මොකද මේකට කරන්නේ? ඍෂිවරයාට හැකියාව තියෙනවා ඔයාගේ කොණ්ඩේ යන ප්‍රශ්නේ සදාකාලිකව. හරි. ඔන්න ඔයාලට කොහොමද ඒක වෙන්නේ කියලා මම පැහැදිලි කරලා දෙන්නම්. ඔයා කොණ්ඩේ යන කෙනෙක් නම් ඔයා මොකද්ද කරන්නේ? දැන් මේ අපේ මේ ඔයිල් එක ඍෂි ඔයිල් එක ඔළුවට දාලා ඔයා මසාජ් කරනවද? මතක තියාගන්න කොණ්ඩේ යන කෙනෙක් නම් ඔයා කවදාවත් කිසිම ඔයිල් එකක් ඔළුවට දාලා මසාජ් කරන්න යන්න එපා. ඔයා මොකද කරන්න ඕනේ? ඔයා මේ ඍෂිවරයාව ගන්න අතට අරගෙන ඊටාම ආදරෙන් ඔයා අතට පොඩ්ඩක් අරගෙන ඔයාගේ මේ නළල ඉස්සරහා තියෙන මොකක්ද? තෙල් වලට ඔයිල් බිඳක් දාන්න. ඔයිල් ස්වල්පයක් දාලා ඔයා ඒක පැය දෙකක් විතර තියෙන්න හරි. ඔය විදිහට පැය දෙකක් විතර තියෙන්න හරලා සාමාන්‍ය ඉදිරියව නාන්න. ඔය වගේ දවස් 3ක් එක දිගට කරන්න. ඔහොම කරලා 4 වෙනි දවසේ වගේ ඉඳන් ඔයාට පුළුවන් ඕන විදිහකට මසාජ් කරගන්න ඔයාගේ ඔළුව කොණ්ඩේ පුරාම තෙල් යන විදිහට.